රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපී බ්‍රහ්ම තල 4යි දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුස්ස ලෝකයයි. මේ තල 31ම පිහිටලා තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල කියලා. ඔන්න ඔතන ඉඳන් බුදුරජාණන් වහන්සේ අපිට හිතාගන්න බැරි මේ විශ්වය ගැන මහා පුදුම විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය වගේ දහසක් මතක තියාගන්න කියෝ. ඒ දහස තුළම සූරියාව දහසක් චන්ද්‍රයෝ දහසක් තියෙනවා කියෝ. මේ වගේ මනුස්සලෝක 1000ක් තියෙනවා කියෝ. සතරා පායවල් 1000 දිව්‍යලෝක 6වත් 1000 අර තල 31 දහසක ප්‍රමාණයක් මේ විදිහට මතක තියාගන්න කිය විශ්වය. ඒකට කියනවා චූලනිකාලෝක ධාතුව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය චූලනිකා ලෝක ධාතුව ගුණ කරන්න කිව දස දහස. ඒ කියන්නේ ඒ වගේම දස දහස්ක ප්‍රමාණයක් එක වැඩි කරනවා එකතු කරනනේ ගුණ කරන්න කිය. ඒකට කියනවා දිවි සහස්ත්‍රී ලෝක ධාතුව. ඒ තුළත් මේ වගේම මනුස්ස ලෝක දිව්‍ය ලෝක සතරාපායවල් මේ වගේම ප්‍රමාණ තියෙනවා කිය. ඔන්න දිවි සහස්ත්‍රී ලෝක ධාතු අර දහස දස දහසෙන් ගුණ කර 10.6 වෙනි පලයක් කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඒ දිවි සහස්ත්‍රී ලෝක ධාතුවත් ගුණ කරන්න තවත් දස දහසකි වැඩිකරපුහම ඒ තමයිකිව ත්‍රී සහස්සී ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල කියලා දේශනා කළ තින් මේ ත්‍රහි සහස්සී ලෝක ධාතු. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගත බුදුරජාණන් වහන්සේ නමකට ඉරදි බලයෙන් බුදු කෙනෙකුට මේ දස දහසක් ලෝක ධාතුවට මැහින්න